Travel Dialogues South Asia පරිවර්තනය වන සංචාරක ගමනකට නව ශබ්දයක්. සවුත් ඒෂයා ලෝක ජනගහනයේ කාර්තුවක් නිවසක් වේ. එය ලෝක ජාත්‍යන්තර ගමන් 2% පමණක් ආකර්ෂණය කරයි. මෙය හැකියාවක් අඩුවීම නිසා නොවේ. පැරණි සම්ප්‍රදායිකයන් සහ ධනවත් සංස්කෘතික උරුමය සිට විවිධ ආගමන්. සියලුම හිතාගන්න බැරි දර්ශන හින්දු කුඩා කන්දවල් සිට පිරිසිදු වෙරළට. සවුත් ඒෂයා ලෝකයේ අති විශේෂිත ගමනේ අත්දැකීම් කිහිපයක් ලබා දෙයි. කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ සංචාරක වර්ධනය දේශපාලන අභියෝගවලින් සීමා වී තිබේ. සීමිත නව්‍යතා සහ ආකර්ශනීය කතාන්දරයක් නොමැති බව. නමුත් අනාගතය වෙනස් වෙමින් පවතී. අද දිනේ ගමන්කාරීන්ට නරඹන දේවල් වලට වඩා වැඩි දෙයක් අවශ්‍යයි. ඔවුන් සතුට අරමුණ සහ ගැඹුරු සම්බන්ධතා ප්‍රවර්ධනය කරන අර්ථවත් පරිවර්තනීය අත්දැකීම් සොයමින් සිටී. එම වේලාවේ ගමන් වියදම් ඉහළයාම සහ වයස අවුරුදු ගණනාවක් ඇති ලෝක ජනගහනය ආසියාවේ අන්තර්ජාතික කෙටිදුර ගමනක් සඳහා මාරුවක් ධාවනය කරයි. මෙය සවුත් ඒෂයා සඳහා ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයේ එහි භූමිකාව නවත නිර්වචනය කිරීමට ශක්තිමත් අවස්ථාවක් සෑදෙයි. මෙම පරිවර්තනයට සහයවීම සහ Travel Daily News Asia සහ Meaningful Tourism Center අපි නව සතිපතා පොඩ්කාස්ට් ශ්‍රේණියක් ආරම්භ කර ඇත. Travel Dialogues South Asia. මෙම ශ්‍රේණිය කර්මාන්ත විශේෂඥයන්, සිතුවිලි නායකයන් සහ ප්‍රතිපත්ති නිර්මාණකරුවන් එක් කරයි. ප්‍රදේශයේ හැඩගැසෙන ප්‍රධාන ප්‍රවණතා, දිරුම්කාරක ක්‍රියාමාර්ග සහ නව්‍යතා පරීක්ෂා කිරීමට මිනිත්තු 20කින් එක් කොටසක් සවුත් ඒෂියාහි ගමන් සහ ආයෝජනයේ අනාගතය පිළිබඳ අවධානයෙන් යුත් දැනුම් ලබා දෙයි. අලුත් කොටස් සෑම බදාදාකම traveldailynews.asia හි නිකුත් වෙයි. සංවාදයට එක්වන්න සියලු සවුත් ඒෂා සඳහා meaningful tourism අනාගතයක් හැඩගස්වීමට කොටසක් වන්න. වැඩි විස්තර සඳහා කරුණාකර ප්‍රොෆෙසර් ඩොක්ටර් වොල්ෆ්ගැන්ග් ජෝර්ජ් ආල්ට් අමතන්න alt@meaningfultourismcenter.org හෝ තියෝඩෝ කුමලිස් අමතන්න theodore@traveldailynews.asia. ස්තුතියි.